මතකම අධ්‍යාපන කලාපයෙන් සියලුම සමාජ විද්‍යා ගුරුවරු කොට්ටර මුල්ල ජුම්මා මස්ජිද් පල්ලියට පැමිණියා. අපි පැමිණියේ ආගමික සහජීවනය සංගීතයාව මූලික කරගත්තු තේමාවක් ඔස්සේ අපේ සියලුම ගුරු භාවතුන් දැනුවත් කිරීම සහ අපේ පාසල් පද්ධතියට මේ ටික එකතු කර ගැනීමේ පරමාර්ථයෙන් අරමුණෙන් තමයි අපි මෙතනට පැමිණියේ. අපිට නොදන්නා කරුණු රාශියක් අපිව දැනුවත් කරා මෙතනට පැමිණි මේ මවුලවරු සියලුම දෙනා අපිට ඉතා හොඳින් සංග්‍රහ කරලා ඒ වගේම ඔවුන්ගේ දැනුම අපිට බෙදා දීලා අපිට තිබ්බ ප්‍රශ්න ගැටලු निराකරණය කරලා අපේ මේ ජාතික අධ්‍යාපන පද්ධතිය තව අලුත් දැනුමක් එකතු කිරීමට හැකියාවන් දැනුම ලබා දුන්නා කියලා අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපේ වැඩසටහනේ සම්පූර්ණම බලාපොරොත්තු මෙතනින් ඉටු වුණා. ඉතින් ඒකට මම හිතා මේ සමස්ත ඔබ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන අතර මට මෙන්න මේක කියන්න ඕනේ. නැගී සිටිය හැරක එක් රොක් වී බෙදී ගියොත් රට යයි සුන් වී. මම බොහොම අගය කරන දෙයක් මෙන්න මේ බැඳීම කියන එක. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අද දවසේ සංවිධානයට. මම මේක දකින්නේ හරියට අද මම දැකලා කවදාකවත් ඇරලා නැති ජනේලයක් ඇරියා. හරියට තොරතුරු රැසක් ඉගෙන ගත්තා. ඒ ජනේලයේ තුලින් අද මං එනකොට මෙතනට ඇවිල්ලා වාඩි වෙනකොට මගේ යාළුවට කිව්වා මම මේ ආගමේ දැකපු එක දේ තමයි මේ කාන්තාවට තියෙන තැන. හරි අඩුනේ කියලා. මං ඒ කියපු කාරණාව අද මෙතනට එළියට යන්න ඉස්සෙල්ලා ඔප්පු වුණා. අද මෙතන දැන් අපේ මේ කතා කරපු මවලමිතුමා කිව්වා නබිතුමා ඇහුවලු පළමුව කවුද? මව. දෙවනුව කවුද? මව. තෙවනුව කවුද? මව. හතරට පියා. අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් තාත්තා ගැනනේ. ඔබේ ආගමේ මවට දීලා තියෙන තැන අද තමයි අපි දැනගත්තේ. පල්ලිය ඇතුළට ආවේ කුතුහලය ඇතුව. මොනවද මේ ඉස්ලාම් ආගම් ධර්මය කියන එක? අපි බෞද්ධ විදිහට අපි කවදාකවත් මේ අත්දැකීම් දැකලා නැති. ඒතර ඒ කෝණය තුලින් බලාගෙන ආපු අපිට ආපහු යන්න හිතුනේ අපි වගේම ආදරය කරන පරිසරයට සමාජයට මානව දයාව පිරිච්චි අපේ ශාස්ත්‍රඥ වහන්සේ හා සමාන කෙනෙක් නේද මේ මුස්ලිම් ආගම තුල ඉන්න නබි නායකතුමා කියන එක. අපි පොත්පත් එක්ක දරුවන්ට මේ ශාස්ත්‍රීය කටයුතු කරනවට වඩා අපි මේවා අත්දැකීම් ලබලා අපේ දරුවන්ට පන්ති ගාමකට ගෙනිච්චොත් අනාගතයේ දවසක ලෝකෙ සුන්දරම ඉසුත්තන රංකාව වේ. පල්ලියක් දිහා ඇත්තටම හාමුතු විදිහට බැලුවේ ගුහාවක් වගේ නිකන් දැක්කෙත් අද තමයි ඉතින් ඇත්තටම ඇතුළකට ඇවිල්ලා මේ දේවල් තියෙනවා කියලා දැනගත්තේ. ඒ කියන්නේ දැන් රැඳුම් පිළිබඳව කාන්තාවන්ගේ අධ්‍යාපනය, ඒගොල්ලන්ගේ විවාහය, ඒ වගේ අර සමාජයේ නිතර කතා බහ වෙන දේවල් තියෙනවනේ අර මද්දසා පාසල් ගැන, ඒවැ තියෙන අධ්‍යාපනය ගැන ඒ තොරතුරු දැනගත්තා. ඒ කියන්නේ ඊට කලින් අත්දැකීමක් නැති නිසා ඉතින් ඇතුළුනේතර කාන්තාවන් ඇතුළට ගන්නවද දන්නේ නැහැ කියන එකෙන් ඉතින් හරිම සතුටුයි. අපි මුස්ලිම් අයගේ චාරිත්‍ර වාරිත්‍රය කිසිම දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. කාන්තාවන් තියෙන තැන අපි හිතා හිටියේ කාන්තාවන්ට ඇත්තටම හැමදේම තහනම් කියලා. ඇත්තට අද තමයි දැනගත්තේ එහෙම නෑ. කාන්තාවන්ට ඒ නිසිතන තියෙනවා. ඒ වගේ මම කැමති මේ වගේ ඒවා සාමාන්‍ය සිංහල ජනතාව අතරට තව යනවා නම්. අපි ගාකයි හිතන් ඉන්නේ මේ මුස්ලිම් ජාතිකයන්ගේ මොනවද මේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර. මම නම් කැමති සිංහල මිනිස්සුම ඉලක්ක කරගෙන මේ වගේ දේවල් කරනවා. පස්වේල වන්දනා කිරීම තමන් උපයන ආදායමෙන් 2.5ක් නැති බැරි කෙනෙකුට දීම, මක්කම වන්දනාව, ඒ වගේ දේවල් තුලින් අපි ගොඩක් වෙලාවට දැක්කේ බොහොම නිහතමානී පුද්ගලයෙක් සමාජගත කරනවා කියන එක තමයි මම දැක්කේ. එතනදී අනිත් ආගම් විවේචනය කිරීමක් නැහැ. ඒ බොහොම හොඳ සරල දෙයක් තියෙන කියන එක තමයි මගේ අදහස. නමුත් අපි ටිකක් බියෙන් සැකෙන් හිටියේ අපේ මුස්ලිම් සමාජය වෙත ලං වෙනකොට අපිත් ඒගොල්ලන්ගේ අදහස් වලට, ඒගොල්ලන්ගේ මති මතාන්තර වලට ඒ සංස්කෘතික ලබදියාවන් පිළිබඳ දැනුම අපි ළඟ තිබුණේ නැහැ. ඉතින් එන්නේ අඩුව සම්පූර්ණ කරගන්න මං හිතන්නේ මට හම්බ වෙච්ච හොඳම සම්පත තමයි නිදා පදනම කියන පදනමින් මේ සම්බන්ධයෙන් අපිට තියෙන දැනුම අලුත් කරන්න, මේ තියෙන මති මතාන්තර ඉවත් කරන්න, මුස්ලිම් සමාජය අපි දෙමළ සමාජයේ වගේම වැළඳ ගන්න සහෝදර සමාජයක් බවට පත් කරන්න අවශ්‍ය ඉඩහසර අපිට හදලා දෙන්න කියන ඉල්ලීම කරා. ඒකේ බොහොම ගෞරවනීය තැනකට අපි අරගෙන ඇවිල්ලා අද දවසේ යම් කිසි කුතුහලයකින්, සැකයකින්, බියකින් මෙතෙන්ට ඇතුළු වුණා නම් දැන් අපි යන්නේ පුදුමාකාර ලිංගතු සහෝදරත්වයකින්.